ඔයාලව ආදරයෙන් පිළිගන්නවා අපේ කොස්මෝස් පොට්ස් YouTube channel එකට. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ අපේ සිස්ටම් එකේ සප්ලයර් පර්චේසින් කියන ෆන්ක්ෂන් එක කොහොමද පාවිච්චි කරන්න කියලා. මේක ගොඩක්ම උදව් වෙන්නේ ස්ටොක් එකට අයිටම්ස් පර්චේස් කරගෙන එන්ටර් කරගන්න ඕනම තමයි. එතකොට මුලින්ම ඔයාලට පුළුවන් සප්ලයර් කියන කැටගරි එකේ පර්චේසින් කියන ෆන්ක්ෂන් එක සිලෙක්ට් කරගන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ රෙජිස්ටර්ඩ් සප්ලයර්ස්ලා ඔක්කොමලා මෙතන පෙන්වනවා ඩ්‍රොප් ඩවුන් කරාම. ඔයාලට පුළුවන් මෙතන ඔයාලගේ සප්ලයර්ව සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් ඔයාලගේ ඉන්වොයිස් නම්බර් එක. ඉන්වොයිස් එකේ තියෙන නම්බර් එක මෙතන ටයිප් කරගත්තට පස්සේ මෙතන ඉන්වොයිස් ඩේට් එක ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට අයිටම් එකක් ඔයාලා දැන් පර්චේස් කරන්න යන අයිටම් එකේ ඉන්වොයිස් එකේ තියෙන අයිටම් එකේ නම මෙතන ටයිප් කරගන්න පුළුවන්. මේක ඔයාලා පළවෙනි පාරට මේ අයිටම් එක ස්ටොක් එකට ඇඩ් කරද්දි විතරයි සම්පූර්ණ නම ඇඩ් කරන්න ඕන. නැත්තම් ඔයාලට දැනටමත් මේක ස්ටොක් එකේ තියෙන අයිටම් එකක් තව ඔයාලට ක්වොන්ටිටි එකක් අලුතෙන් ඇඩ් කරගන්න ඕන නම් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලා නමේ අකුරක් දෙකක් ගහද්දි මෙතන ඔටෝ පෙන්නනවා යටට ඒ අකුරු වලින් තියෙන නම් ටික. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම එකක් සිලෙක්ට් කරගන්න. මෙහෙම සිලෙක්ට් කරගත්තාම ඔයාලට පේනවා මෙතන ඔක්කොම කෝඩ් එක, කොස්ට් එක, ප්‍රයිස් එක ඒ හැම එකක්ම මෙතන ඔටෝ ෆිල් වෙනවා කොලම්ස් ටික. ඔයාට තියෙන්නේ එන්ටර් බටන් එක දුන්නාම කෙලින්ම ක්වොන්ටිටි කියන කොලම් එකට වැටෙනවා. මෙතනින් ඔයාලට අවශ්‍ය ක්වොන්ටිටි එක ටයිප් කරගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. මෙතන ක්වොන්ටිටි එක ටයිප් කරලා ඔයාලට පුළුවන් ආපහු එන්ටර් කියන බටන් එක දෙන්න. එතකොට කොස්ට් එක, ප්‍රයිස් එක චේන්ජ් වෙනවා නම් ඔයාලට එතනින් මොනවා හරි චේන්ජ් කරගන්න පුළුවන්. ආයෙ එන්ටර් බටන් එක දුන්නාම මෙතන පහළට ඇඩ් වෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මේ බාකෝඩ් කියන තැන කර්සර් එක තියලා අයිටම් එකේ බාකෝඩ් එකක් තියෙනවා නම් බාකෝඩ් නම්බර් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ස්කෑනර් එකට ඒ බාකෝඩ් එක ස්කෑන් කරන්න. එතකොට ඔයාලට මෙන්න මෙතන අයිටම් නේම් එක, කෝඩ් එක, ක්වොන්ටිටි එක, කොස්ට් එක මේ සියලුම ඩීටේල්ස් ටික ඒත් ජෙනරේට් වෙනවා. ඔයාලට පුළුවන් මේ ක්වොන්ටිටි එක විතරක් මෙතන ටයිප් කරලා ඒ විදිහට ඒ අයිටම් එකත් ඇඩ් කරන්න. අපි අලුතෙන්ම අයිටම් එකක් ඇඩ් කරනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අයිටම් එකේ නේම් එක මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ එන්ටර් කියන බටන් එක දුන්නාම ඔයාලට පේනවා කෝඩ් එක, අයිටම් කෝඩ් එක ඔටෝ සිස්ටම් එකෙන්ම ජෙනරේට් කරලා දෙනවා. ඔයාලට මෙතන තියෙන ක්වොන්ටිටි එක ටයිප් කරගන්න. ඒ වගේම කොස්ට් ප්‍රයිස් එක ඔයාලට මෙතන දාගන්න පුළුවන්. ඔයා කීයටද මේ අයිටම් එක ඔයාලට හම්බුනේ කියලා. ඊට පස්සේ ඔයා විකුණන ප්‍රයිස් එක, සෙලින් ප්‍රයිස් එක මෙතන ටයිප් කරගන්න පුළුවන්. ඊපස්සේ මේක එන්ටර් බටන් එක දුන්නාම පහළට ඇඩ් වෙනවා. ඒ වගේම ඔයාලට මෙතන සාමාන්‍යයෙන් ඔයාලා තොග දෙන ප්‍රයිස් එකක් වෙනමම තියෙනවා, සිල්ලර දෙන ප්‍රයිස් එකක් වෙනමම තියෙනවා වගේ නම් ඔයාලට තව මෙතන අපි කස්ටමයිස් කරලා දෙනවා ප්‍රයිස් 2 කියලා කොලම් එකක්. එතකොට ඔයාලට සිල්ලර ප්‍රයිස් එක මෙතන දාලා ප්‍රයිස් 2 කියන කොලම් එකේ තොග ප්‍රයිස් එක දාලා ඒක බිල් කරන වෙලාවට චේන්ජ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලා ඇඩ් කරගත්ත අයිටම්ස් ටික මෙහෙම සේව් කියන ඔප්ෂන් එකෙන් දුන්නට පස්සේ මේ අයිටම්ස් ටික ස්ටොක් එකට ඇඩ් වෙනවා. එතකොට අපි දැන් ස්ටොක් කියන එකට ගිහිල්ලා බලමු මේ අයිටම්ස් ටික තියෙනවද කියලා. ෆ්ලෝරල් ඩිසයින් ස්කර්ට් කියන එක තමයි මම ඇඩ් කරේ. එතකොට ඔයාලට පේනවා ක්වොන්ටිටි එක 20ක් මෙතන මම පර්චේස් කරලා තියෙනවා. මේ විදිහට තමයි ඔයාලට අපේ සප්ලයර් පර්චේසින් කියන ඔප්ෂන් එක පහසුවෙන්ම යූස් කරන්න පුළුවන්.